අපි අදත් මේ වෙලාවේ සූදානම් වෙලා ඉන්නවා අපිට හැමදාම මේ වැඩසටහන සහභාගී වෙන අපේ අධ්‍යාත්මවේදී අශෝක රණසිංහ මහත්මයා. අශෝක රණසිංහ මහත්මයාගෙන් බලාපොරොත්තු වෙන්නේ අපි දේශනයක් පිළිබඳව. ආයුබෝවන් අශෝක මහත්මයා. ආයුබෝවන්. ඔබතුමාද දේශනයක් පිළිබඳව නේද වැඩසටහන යන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම දේශනය නම් අත්‍යවශ්‍යයි තියෙන එක. නමුත් ඊට ප්‍රථම මට අවශ්‍ය වුණා ජනාධිපතිතුමාට මේක පොඩ්ඩක් දැනුම් දෙන්න මම පණිවිඩයක් කියන්නේ. ඒක මොකක්ද ජනාධිපතිතුමාට දැනුම් දෙන්න ඕනේ? දැන් අභ්‍යවකාශය තරණය කරනවානේ මේ නාසා ආයතනයේ තවත් පිට රටවල් අනිත් රටවලුත් මේවා අභ්‍යවකාශය තරණය කරනවා. මොකද හේතුව දැන් ජනාවාස හදාගෙන ජීවත් වෙන්න පුළුවන් පිටග්‍රහ ලෝකයක් සෙවීම සඳහා. ඒකට හේතුව දැන් ලෝකයේ සමතුලිතතාවය බිඳලා ලෝකේ විනාශය කරා ගමන් කරනවානේ. ඒ නිසා නමුත් මම පෙර වැඩසටහන් වලදී කිව්වා මිනිසාට ජීවත් වීමට හැකි පිටග්‍රහ ලෝක කොහෙත්ම නැහැ. ඒ වගේම මිනිසාට වඩා ඥාන ශක්තියෙන් දියුණු ජීවින් පිටග්‍රහ ලෝකවල කොහෙත්ම නැහැ. ඉතින් ඒ නිසා මේ දැන් මේ ලෝකේ සමතුලිතතාවය බිඳීමට හේතු සාධකු තන හේතු සොයාගන්න බැරුව සීලම විද්‍යාඥයින් ඉන්නේ. නමුත් මම ඒක තැන පෙන්නලා දෙනවා. ඒකට හේතුව සමතුලිතතාවය බිඳීමට ප්‍රධානම හේතුව සිත නූතන විද්‍යාව විද්‍යානුකූල නැහැ. විද්‍යානුකූල නොවන ක්‍රමවේදයකට විද්‍යාව කියලා දාගෙන හඳුන්වලා දෙමින් ලෝකය දියුණු කරන්න උත්සාහ ගත්තා. ඒක කරන්න බෑ හේතුව සිත ගන්නේ නැතුව තමයි මේ සීලම විද්වතුන් මේ ලෝකේ දියුණු කරන්න උත්සාහ ගත්තේ. නමුත් මම සොයාගෙන තියෙනවා සිතේ අභ්‍යන්තරයේ සිදුන විද්‍යානුකූල ක්‍රියාවලිය. ඒක මම ඉදිරිපත් කරන්න තමයි මම ලබන වැඩසටහන ඉඳලා අනිවාර්යයෙන්ම මම ඒක පෙන්눔 කරලා දෙනවා. මේ පළවෙනි වැඩ මේකෙන්දිම කොටස් වශයෙන් ඉදිරිපත් කරනවා. මම ජනතාවට කියනවා සියලුම ජනතාව ජනාධිපතිතුමා ඇතුළු උත්තරීතර කැබිනට් මණ්ඩලයත් සියලුම දෙනා මේකට සවන් දෙන්න කියලා. ඒකට හේතුව තාම ලෝකෙ කිසිම විද්‍යාඥයෙක් සොයාගත්තේ නැති අවස්ථාවක් මම පෙන්නලා දෙන්නේ. ඒක නිසා ඒකට සවන් දෙන්න සියලු දෙනාම කියන පණිවිඩය මම දෙන්නයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඒකයි දැන් මම ගරු ජනාධිපතිතුමාට පණිවිඩයක් දුන්නා ලිඛිතව. ඒ සම්බන්ධව අධ්‍යක්ෂකතුමා එතුමාගේ කාර්ය මණ්ඩලයේ අධ්‍යක්ෂකතුමා නිමල් ප්‍රේමතිලක මහත්මයා මට ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයට මම ලිපියක් දුන්නාම ඒක ලේකම්තුමාට දෙන්න කියලා ඒ සම්බන්ධව මගේ දේශීය පැවැත්වීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම සඳහා. ඉතින් ඒක මේ තියෙන්නේ ලිපිය එතුමා දීපු ලිපිය මේ තියෙන්නේ. ඉතින් මේක අත් වශයෙන්ම එතුමාට ලොකු උමනාවක් තිබුණා මේක මට කියලා මේව කරගන්න ඉදිරියට මේ දැනුම් දෙන්න කියලා ජනතාවට. දැන් ලේකම්තුමාට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ එතුමා සාකච්ඡා කරලා මාව යොමු කරා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට කියන්න කියලා. ඉතින් එතුමාට මම ගිහිල්ලා ඒ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට දැනුම් දුන්නාම එතුමන්ලා මට එන්න කියලා මාව සම්මුඛ සාකච්ඡාවක් පාත්තලා පසුව ගරු ඇමතිතුමා ඒ කියන්නේ මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන ඇමතිතුමා මට කිව්වා දේශනයක් තියන්න අවකාශය ලබා දෙන්න බෑ කියන කතාව මට කිව්වා. නමුත් මම ඊට පස්සේ නැවත මම ගිහිල්ලා ජනාධිපති කාර්යාලයට අධ්‍යක්ෂකතුමාට මේ කිව්වාම එතුමා මාව යොමු කරා තවත් මේ මහත්මයෙකුට. එතුමාත් යොමු කරා මාව උපදේශකාවකට. එතුමිය මගේ ලිපිය අරගෙන ජනාධිපතිතුමාට මේක ලැබෙන්න සලස්වනවා කියලා කිව්වා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ සම්බන්ධ එතුමිය කිව්වා මට අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් මේ දේශනේ පවත්වන්න අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් මට YouTube Facebook එකට දාලා එහෙම නැත්නම් YouTube එකෙන් මට එන්න කියලා අහන්න තියෙන දෙයක් හැම දෙයක්ම ඒකෙන් මේ ප්‍රශ්න කරන්න කියලා. ඒ නිසා තමයි මම මේකෙන් ඇවිල්ලා මේ දැන් ඔබතුමාලාට ඉදිරිපත් උනේ. ඉතින් මම ලබන වැඩසටහනේදී අනිවාර්යයෙන්ම මම සියලුම ප්‍රශ්න නිරාකරණය කරලා දෙනවා. හොඳයි, බොහොම ස්තුතියි අශෝක මහත්මයා. එතකොට දැන් එහෙමනම් අපි ලබන වැඩසටහනෙන් අපි දේශනාවට සමන් දෙමු. දේශනාව නරඹමු. ඔබතුමාට බොහොම ස්තුතියි. ඊට ඉස්සෙල්ලා මහත්මයා ඊට ඉස්සෙල්ලා ප්‍රථම මට පොඩි
කාරණාවක් ඔබතුමාලාට දැනුම් දෙන්න අවශ්‍යයි. දැන් මම ඔබතුමාලාගෙන් අහනවා මේ විදියට. දැන් සීලම දෙනාගෙන් විද්‍යාඥයෝ ඇතුළු සෑම මිනිසෙකුගේ මේ ප්‍රශ්නය આવුවොත් මෙන්න මේකට කොහොමද උත්තර දෙන්න කියලා කියන්නකෝ. දැන් අපි ඉපදීමට ප්‍රථම කොහෙද හිටියේ කියලා දන්නවද? කවුරුවත් දන්නේ නැහැ. කිසිම විද්‍යාඥයෙක් දන්නේ නැහැ. මව් කුස තුළ පිළිසඳ ගන්නව දන්නවද? ඒක දන්නෙත් නැහැ. මව් කුස තුළ 10 මාසයක් වැඩෙනව දන්නවද? ඒක දන්නෙත් නැහැ. මව් කුස තුළ මේ ලෝකෙට බිහි වෙනව දන්නවද? ඒක දන්නෙත් නැහැ කවුරුවත්. ඒ බිහි වුණාට පස්සෙත් අපිට අත්‍යවශ්‍යයි මුලින්ම හුස්ම ගන්න. හුස්ම ගන්න එක ඒ දරුවට කරන්න පුළුවන්ද? බෑ. ඒක පහසුකම් සලසන්නේ කවුරු විසින්ද? ඒක අම්මා විසින් එහෙම නැත්නම් වෛද්‍යවරු විසින් තමයි ඒ පහසුකම් සලසන්නේ. ඒක කවුරුවත් මේ ලෝකේ කිසිම මිනිහෙක් ඉපදිච්ච මිනිහෙක් කවුරුවත් දන්නේ නැහැ මේක මේ තත්ත්වයට පත් වෙන අවස්ථාව. ඊට පස්සේ එයාට අවශ්‍යයි ආහාර. ඉතින් ආහාර වලට ගන්නේ දරුවෙක් කිරිනේ බොන්නේ. ඉතින් අවශ්‍ය වුණාම එයා කරන්නේ අඬනවා. අඬනකොට අම්මා කරන්නේ දරුවා වඩාගෙන තනපුඩුවෙන් කට තිව්වාම ඒ දරුවා කිරු රාගෙන බොනවා. නමුත් ඒ දරුවා වඩාගන්නේ කොහොම විදිහටද අම්මා? අම්මා වඩාගන්නේ දරුවගේ ඔළුවට අතක් තියලා තමයි වඩාගන්නේ. නැත්නම් බෙල්ල කඩම් වැටෙනවා. නේද? එහෙම නැතුව බෑ. ඒකට ඒකත් දන්නේ නැහැ. ඊට පස්සේ කිරි බිව්වට පස්සේ ඉතින් මේ ආහාර වශයෙන් ඒක දිරවලා මුත්‍රා මාෂයෙන් පිට වෙනවා මුත්‍රා මල පහ පිට වෙනවා. ඒ විදිහට ඒක කොටස් වශයෙන් සිදු වෙනවා. ඒ වගේම ඒ ආහාර ඔක්කොම දිරවන ඒවා ඔක්කොම සිදු කරන්නේ මේ ස්වභාවදාම විසින් නිර්මාණය කරලා තියෙන්නේ. මේක මිනිසයාට පමණක් නෙවෙයි. මුළු සත්ත්ව සංහතියටම මේ ආකාරයට තමයි සිදු වෙන්නේ. මේක තනිකර ස්වභාවදාම අතින් සිදුවෙන ක්‍රියාවලියක්. ඉතින් මේ ස්වභාව ධර්මයක තමයි මේ විද්‍යාඥයෝ මේ සටන් කරන්න ගිහිල්ලා මේ තත්ත්වයට ලෝකෙපත් කරගත්තේ. ඒ නිසා මම කියනවා ජනාධිපතිතුමාට මම කියනවා නාසා ආයතනයට ඔබතුමා මේ පණිවිඩය දෙන්න කරුණා කරලා මම වගකීම බාර ගන්නවා. සම්පූර්ණ වගකීම බාර ගන්නවා. මම තමයි ඔබතුමාලාට කිව්වා මම DSN කුමරු කියලා. ඒ නිසා මම කියන දෙයක් වරදින්නේ නැහැ. ඒවා